දැන් අපි හැමතිස්සෙම රටක ප්‍රතිපත්ති නැතිවීම ගැන විවිධ අදහස් දක්වනවා. අපේ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැහැ. අපේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. ඒවා තියෙනවා. පරිසර ප්‍රතිපත්තියක් නැහැ වගේ. එහෙම තැන් වල කියනවා ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් මේ රට මේකට වඩා හොඳට ඉස්සරහට යන්න පුළුවන් කියලා බොහෝ සංවාද පරිසංවාද සම්මන්ත්‍රවලදී එළියට එනවා. හැබැයි අපි එහෙම එකක් කරන්න යන අවස්ථාවල සමහරලාට ඒකට ප්‍රතිවිරුද්ධව ගොඩනැගෙන මත වැඩි. ඒ කියන්නේ ලංකාවේ සමාජයේ ලොකු වෙනසක් කරන්න යන හැම අවස්ථාවකම ඒක මං හිතන්නේ මේකට එළවෙන ප්‍රතිවිරෝධතා වැඩි. ඒ ප්‍රතිවිරෝධතා වැඩිවීම අපේ මේ අදීය ප්‍රශ්නයක් නෙමෙයි. මම විහිළුවටත් එක්ක ඉස්සරත් කතා කරනකොට කියලා තියෙනවා දැනුත් කියන්න කැමතියි ලංකාවේ මේ 1880 ගණන් වල මං හිතන්නේ ඉංග්‍රීසි පාලකයෝ විදුලිය රැහන් මගින් දෙන්න ගියාම ඒ කාලේ තිබ්බ මං හිතන්නේ ගෑස් ලාම්පු ගෑස් පාන්දි වගේ හැදුනේ ඒක වෙන්නේ ගෑස් ලාම්පු වෙනුවට විදුලි රැහන් වලින් විදුලිය දෙන්න තීරණය ගත්තාම බරපතල ප්‍රශ්නයක් ආවලු සමාජයේ. ඒ කාලේ පුවත්පත්වල තියෙනවා විදුලි රැහන් දැවීම නිසා ඇතිවන ආදීනව. ඒතකොට ඒව වැටෙන්න පුළුවන්, කඩා වෙන්න පුළුවන්, කරන්ට් වදින්න පුළුවන් වගේ ගොඩක් දේවල් ලොකු ප්‍රශ්න ගණනාවකට ගිහිල්ලා තමයි අවසානයේක ක්‍රියාත්මක වුණේ. හරි. ඒතකොට යටතීත පාලකව හිටියු නිසා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. නමුත් ඒ වගේ තමයි අපේ රටේ ඕනෑම දෙයක් අලුතෙන් හඳුන්වා දෙන්න යනකොට තියෙන ප්‍රතිවිරෝධතා වැඩි. හැබැයි මම හිතන්නේ අපිට ඕනෑම සමාජයක් ඕනෑම කර්මාන්තයක් මනා ලෙස පවත්වාගෙන යන්න නම් ඒකට යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රතිපත්ති රාමුව කියන්නේ නීති නෙමෙයි. ඒ ප්‍රතිපත්ති රාමුව කියන්නේ ආචාර ධර්ම නෙමෙයි. ඒ ප්‍රතිපත්ති රාමුව කියන්නේ මොකක් හරි මර්ධනය කිරීම සඳහා කරනු ලබන ක්‍රියාවලියක් නොවේ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. එතකොට මේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කියන සම්බන්ධයෙන් ආවොත් අපි 1990 දශකයේ මුල් කාලේ තමයි අපි මාධ්‍ය ලිබරල් කරන එහෙම නැත්නම් අපි පොදුවේ කියනකොට පෞද්ගලික මාධ්‍ය පටන් ගත්තේ 1990 ගණන් වල. එතකොට ITN එක ප්‍රයිවට් තමයි පටන් ගත්තේ. නමුත් ඒක මාස කිහිපයයිනේ. ඊට පස්සේ ඒක රජයේ. එතකොට සැබෑ ලෙසම පෞද්ගලික මාධ්‍ය පටන් ගත්තේ 90 දශකයේ තරුණාසහන කොමිසම ආවට පස්සේ ඒකේ එක නිර්දේශයක් එක්ක. එතකොට ඒක පටන් ගන්නකොටම කියපු අදහස්වල තිබුණා සහ බලපත්‍ර ලබා දෙනකොටත් තිබුණා ආචාර ධර්ම ටිකක් හඳුන්වා දීලා මේක පාලනය කිරීම සඳහා මණ්ඩලයක් පත් කරන්න ඕනේ කියලා. හැබැයි අපේ රටේ උනේ මොකද්ද? යම් කිසි විදියකට ඒක නියාමනය කිරීම සඳහා ආයතන ව්‍යුහයක් හදන්න ගියාම එතන ගැටලුවක් මතුවුණා. මම හිතන්නේ මෙතන ඉන්න හැමෝම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සියලු දෙනාම දන්නවා. විද්‍යුත් මාධ්‍ය සඳහා නියාමනය කරන්න පත් කරපු ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බරපතල විදිහට පරාජයට පත් වුණා. හරි. එතකොට ඒක අනුමත කරලා තිබ්බ එක රජයක් ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබ්බේ තවත් රජයක්. ඒ දෙක අතර පරතරයේදී අර මුල් කැබිනට්ටුවේ ඉදිරිපත් කරපු ඇමෙතුමා හිටපු කැබිනට්ටුවේ එතකොට ඒගොල්ලෝ විපක්ෂයට ගිහිල්ලා ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුවේ අරක පැරද්දුවා. මට මතක හැටියට ඒක ඇමතිවරයෙක් තමයි ඒකට විරුද්ධව නඩුත් දැම්මේ. එතකොට විද්‍යුත් මාධ්‍ය සඳහා වන එහෙම එකක් අපිට 90 ගණන් වල කරගන්නත් බැරි වුණා. ඉතින් ඒ දිගටම මොහොම ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ 1994 විතර ඉඳලා චන්ද්‍රිකා ජනාධිපතිනියගේ අගභාගයේ ඒ 90 ගණන් වල 2000 ඉඳලා මේ වෙනකම් මේ 2004 වෙනකම් 2005 වෙනකම් මේ වගේ කමිටු ගොඩක හිටියා. මම මේ කමිටුවට පත් කරපු ගමන්ම ලේකම් අතිරේක ලේකම්තුමියටත් ඒ වගේම මේ එතකොට හිටිය වෙනත් අතිරේක ලේකම්තුමියනේ පීරිස් මැතිණිය හිටියේ. එතුමියටත් මං කිව්වා ඉතින් අපි හැමදාම එනවා. හැමදාම ඇවිල්ලා ප්‍රතිපත්ති හදනවා. ඇවිල්ලා ඒක ඊට පස්සේ නැති වෙනවා. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කියලා කෙටුම් පතක කියලා ගහපු ડોකියුමන්ට් එකක් හැමදාම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒක සෑමදා කෙටුම් පතක් පමණයි. ඒතකොට කෙටුම් පත කවදාකවත් ස්ථිර වෙන්නේ නැහැ. එතකොට මේ කෙටුම් පත දිහා බලාගෙන අපි ඉන්නවා. අපි ඒක පන්ති කාමරවල උගන්වනවා විශ්වවිද්‍යාලේ. අනිත් අයටත් දෙනවා. ඒක පිටපත් මුද්‍රණය කරලා බෙදලා තියෙනවා. ඊට පස්සේ ඒක 2016 දී ආය අලුත් කරා 19 දී විතර ආය අලුත් කරා විවිධ කන්සල්ටේෂන් අරගෙන ඊට පස්සේ ආයෙ 20 ගණන් වලදී අපි පටන් ගත්තා. ඒ අරගෙන මේ අවසානයේකට තමයි මේ ඇවිත් තියෙන්නේ. මං හිතන්නේ මේ ක්‍රියාවලිය එනකොට සුබවාදී දැක්මකින් ආවේ. මං හිතන්නේ 2019 විතරක් තිබුණා රැස්වීම වගේක්. ඒක මං හිතන්නේ විශේෂිත කරලා තිබේ පුවත්පත් මණ්ඩලය
මාධ්‍ය මණ්ඩලයක් කිරීම වගේ අදහසක් මට මතක ඇටියට ඒ කාලේ රාජ්‍ය ප්‍රතිපත්තිය තිබුණේ. අපි ඒකටත් ආවා. ඒකෙත් අදහස් දැක්කුවා. නමුත් ඒවා නැවතුණා. නමුත් මේ වතාවේ ආවම අපිට ඊට වඩා විධිමත් බවක් දැක්කුණා. ඊට හේතුව උනේ අමාත්‍යාංශයේ කරේ මේකට පහසුකම් සපයන භූමිකාව විතරයි. ඊට අමතරව අපිට UNDP එකෙන් ඒගොල්ලෝ අපේ කෝඩිනේෂන් වැඩ කරා. යම් නිදහසක් දුන්නා මේක හිටපු කණ්ඩායමට. යම් නෙමෙයි පූර්ණ නිදහසක් දුන්නා. අපි පාවිච්චි කරේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්යාලය වුණාට අපිට නිදහසේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ මේ වෙනුවෙන් රැස් වෙන්න ඇති වාර ගාන විශාල වාර ගානක් රැස් වෙන්න ඇති දවස් ගානක් ගත කරා. මම හිතන්නේ මේ නිලධාරීන් ළඟ දත්ත වාර්තා ඇති. ඒතකොට ඒවා ඕනනම් බලන්න පුළුවන්. ඒ වගේම ඒකේ තීරණය කර හැම කොටසක්ම මාධ්‍ය සම්බන්ධ හැම කණ්ඩායමක් එක්කම කතා කරා. ඒකේ කෙලවරටම ගියා. ග්‍රාහකයාගේ පාසල් ශිෂ්‍යයා, පාසල් වල උගන්වන ගුරුවරයා, බලපෑම් කණ්ඩායම්, වෘත්තීය සමිති, මාධ්‍ය හිමිකාරයෝ, මාධ්‍ය කළමනාකරු මං හිතන්නේ නොගිය තැනක් නැහැ. හැම කණ්ඩායමකටම පුළුල් නියෝජනයක් තියෙන රැස්වීම් ගන්නවා තිබා. සියලුම මං හිතන්නේ මාධ්‍ය සංවිධාන ප්‍රධාන ගිල්ඩ් එක, එඩිටර්ස් ගිල්ඩ් එක, මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය විකාශකයන්ගේ සංගම් ඒ ආදී සියලු. ඒනොත් නොනැවතී මේක මාධ්‍ය කර්මාන්තයේ ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා කියලා ප්‍රාදේශීය මාධ්‍ය වෙදින් ඒ අයත් හොයාගෙන ගියා. ඒ අයගේ මං හිතන්නේ හැම පළාතකම තිබුණා. දෙමළ භාෂාවෙන් වෙනම තිබුණා. නැගින පළාතෙත් තිබුණා. කොළඹ නගරයේ කේන්ද්‍ර කරගෙන තිබුණා. හැම පළාතකම යම් අදහස් දැනගැනීමේ සහ ඒ පුහුණු කරන මේ ගැන මොකද කියන්නේ කියන වැඩසටහන් ගණනාවක් කළා. ඒ අයගේ අදහස් සියල්ල එකතු කරගෙන තමයි මේ අවසාන ලියවිල්ලට ආවේ. මං හිතන්නේ මේ ලියවිල්ල බොහෝ අය කියවලත් ඇති. දැන් ඒක මං හිතන්නේ සිංහල පිටපතත් ඇවිල්ලා තියෙනවා. මං කියන්නේ මේක 100%ක් ලෝකේ තියෙන හොඳම ජනමාධ්‍ය ප්‍රතිපත්තිය. හරි මේක තමයි එක කියලා. එහෙම නෙමෙයි. නමුත් ලංකාව වගේ සමාජයකට පිළිගන්න පුළුවන්, එකඟ වෙන්න පුළුවන් බොහෝ පැතිවලට මේකේ ආමන්ත්‍රණය කරලා තියෙනවා. මේකෙන් කොහෙවත් මෙන්න මේක කරන්න ඕන කියලා නිශ්චිතව මේ අදහස කියලා බල කරලා නැහැ. රාමුව විතරයි තියෙන්නේ. මේක ඇතුලේ ඕන දෙයක් කරගන්න පුළුවන්. දැන් උදාහරණ හැටියට අපේ කමිටුවේ හිටියා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ඔක්කොම ඒවකට හිටපු. ඒතකොට අපි රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය ගැන පවා මේක ඇතුලේ සාකච්ඡා කරලා තියෙනවා. එතකොට විද්‍යුත් මාධ්‍ය වල මොනවද මේ තරංග බෙදා දීමේ ඇතිවෙච්ච ප්‍රශ්න ගැන කතා කරලා තියෙනවා. ඒ තියා මේ අවසානයේ මේ මෑතකට කතා බහට ලක් වෙන මේ කෘතිම බුද්ධිය හා සම්බන්ධයෙන් ආචාර ධර්මිකව මතුවලා තියෙන ප්‍රතිපත්තිමය රාමුව පවා කතා කරලා තියෙනවා. මම හිතන්නේ එහෙම බැලුවොත් මේ දීර්ඝ ක්‍රියාවලිය ඇතුලේ අපි අර පාවිච්චි කරපු ඔක්කොම දේවල් එක්ක ඒවා සියල්ලම සම්පින්ඩණය කළා. ඊට පස්සේ මං හිතන්නේ රාජ්‍යාංශයේ තියෙන වෙනත් ප්‍රතිපත්ති හදන තැන් වලට මේක යොමු කරලා ඒ ඩ්‍රාෆ්ට් එක ඒගොල්ලන්ට ඕන විදිහටත් නැවත සකස් කරලා තමයි මේ ක්‍රියාවලියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක අපිට මිස් කරගන්න බැරි වෙන chance එකක් කියලා. දැන් අර සමගෙම උදාහරණේ පොදු උදාහරණෙන් ගත්තොත් අපි පාරේ යනකොට අපිට වර්ණ සංඥා තියෙනවා. වර්ණ සංඥා තියෙනකොට වර්ණ සංඥා වලට අපි අවනත වෙලා ඒවයි තමයි යන්නේ. ඒව නැති වුණොත් අපි දන්නවා කොළඹ නගරේ ඇති වෙන ප්‍රශ්න. ඉතින් මාධ්‍ය කියන්නේ ලොකු ට්‍රැෆික් එකක් තියෙන ලෝකයක්. ඉතින් මේකත් පොඩ්ඩක් එහෙම පිළිවෙලකට යන්න ඕනේ. එතකොට අපි හැමෝටම දකුණෙන් එන වාහනේට ඉඩ දීලා යන්න පුළුවන්. ඒතකොට එහෙම නැති වුණොත් අපි ඔක්කොම හිර කරගන්නවා. එහෙම ලයිටුත් නැතුව පොලිස් නිලධාරිකුත් නැතුව හිර කරගත්ත වෙලාවට කවුරු හරි පාරේ ඉන්න ත්‍රිරෝද රත මහතෙක් ඇවිල්ලා හරි පාරවල් හසුරවනවා නේද? ඒතකොට අපි ඒ ක්‍රමයට හරි යන්න ඕන. දැන් ඉෂුව මේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ක්‍රමයට යන්නේ නැහැ අපේ රටේ. ස්වයං නියාමන ක්‍රම වලට යන්න දිරි ගන්නවන අවස්ථාවල අපේ මාධ්‍ය කර්මාන්තය පුවත්පත් තියෙනවා පැමිණිලි කොමිසම. ඒ ඇරුණාම අනෙක් මාධ්‍ය කර්මාන්තය එහෙම ස්වාධීන නියාමන ක්‍රමයකට තමන් යන්නේ නැහැ. ඉතින් එහෙම යනවා නම් ඒ ගැටලුවට රජය හෝ වෙන මේහා සම්බන්ධ ප්‍රතිපත්ති තීරණය කරන තැන් වලට ඒක විමසලා බලන්න පුළුවන්. ඒක තමන්ට එකඟද කියලා අනුගත වෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ එහෙම ක්‍රමයකට අපි එකඟ වුණේ නැත්තම් මං හිතනවා අපි කර්මාන්තයක් හැටියට අපහසුතාවයටපත් වෙනවා. කර්මාන්තයේ අපි තියමු සාමාන්‍ය පොදු පුරවැසිය හැටියට හැමදාම බැනුම් අහන්න වෙනවා මාධ්‍ය වලට. අර ආචාර ධර්ම කැඩුවා, අර මිනිහ පෙන්නුවා, එක එක જાති ඔක්කොම අපි බැනුම් අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ බයිනකොට බයින්නේ මාධ්‍ය උගන්නන අයටත් කියලාත් බයිනවා. ඉතින් ඒව බැනුම අපි ඔක්කොම අහගෙන ඉන්නවා. ඒවා
අපිට කරන්න දෙයක් නැහැ. අපේ සීමාවේ නෙමෙයි තියෙන්නේ උනත් අපි ඔක්කොම බැනුම් ගන්නවා, රජයත් බැනුම් ගන්නවා, නිලධාරීන් බැනුම් ගන්නවා, මාධ්‍යත් බැනුම් ගන්නවා. ඉතින් මේක කිසියම් පොදු රාමුවක් ඇතුලේ අපිට එකඟ වෙන්න පුළුවන් සීමාවකට යමු. එහෙම නැත්නම් අපි ගිහිල්ලා කොහේ හරි තැනක හැප්පෙනවා. අපි මේ ඉන්නේ තනි ලෝකයක නෙමෙයි, භූදේශපාලනේ මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙච්ච එකක. ඉතින් ඒ නිසා අපි කොන් නොවි අපි මේක ඇතුලේ තරඟකාරීව නැත්නම් අපිටත් අනන්‍යතාවක් තියාගෙන අපිත් මේ මාධ්‍ය පාලනයකට ක්‍රමයකට යන්න ඕනයි කියලා කියන්නේ. මම හිතන්නේ මම ඒ අදහසින් නවතින්න කැමතියි. තවත් අපිට ඕන නම් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මම මේ සංවිධාන වේලාව කතාවක් නෙමෙයි මේ හදිසි ආරාධනා කරේ. මතකයෙන් මම කිව්වේ. ඒ නිසා මගේ අදහස් සම්බන්ධයෙන් මම හිතනවා මාධ්‍ය මිත්‍රෝ කවුරුත් උරුම වෙන එකක් නැහැ කියලා. බොහොම ස්තුතියි.